මේ ලාස්ට් ඉයර් ඩිසෙම්බර් වලට. ඒකයි මම කියන්නේ චීප් කියලා. ඒකට ඒ කියන්නේ මම කලින් හිතුවේ නෑ චීප් කියලා. මම නම් කියන්නේ රීසනබල් කියලා. ඒකට මම දැන් මම ආවා 2024 වල මම නම් ඇත්තටම කියනවා දැන් මෙහෙම මට බලනකොට මම ඇත්තටම චීප් කියලා හිතනවා. ඒ කියන්නේ මම ඒ ඉඳලා මෙහාව මට ඇත්තටම හිතුවා මේ ගොඩක් චීප් කියලා ෆුඩ් එක. ඉතින් because ඔයාට හොඳ කෑම කන්න පුළුවන් quantity quality ඔක්කොම ඔයාට හොඳයි. ඒ වුණාට ඉතින් අපේ කෑම නම් ඉතින් හැමදාම අර comfort food නේ. ඉතින් ඇත්තටම හරි ආසයි ලංකාවේ ෆුඩ් එහෙම කන්න. ඉතින් මම සී ෆුඩ් එහෙම ගොඩක් මිස් කරනවා. මෙහි සී ෆුඩ්ස් එහෙම වැඩි නැහැ හයිදරාබාද් වල. ඉතින් අර තමිල්නාඩු පැත්තේ හරි කේරළ පැත්තේ හරි යනකොට ගොඩක් සී ෆුඩ් තියෙනවා. මෙහෙක පොඩ්ඩක් නෝර්ත් සයිඩ් එකේ හින්දා ගොඩක් අර ෆ්‍රෙෂ් ෆිෂ් ඔයාට හම්බෙන්නේ නැහැ. ඒක නැතුව ලැන්ග්වේජ් එකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බට් කට්ටිය ඉංග්‍රීසි කතා කරන හින්දා ඒක මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මම හැත්තටම හරිම සතුටුයි ගොඩක් දවසෙන් පස්සේ මම සිංහලෙන් කතා කරේ. so අද මදර්ස් ඩේ එක ගොඩක් ඉම්පෝර්ටන්ට් දවසක්. මගේ අම්මා කියන්නේ මට ගොඩක් වටිනා කෙනෙක්. හැමෝටම වගේම මට විතරක් නෙමෙයි ඇත්තටම not only for me. moms are like important. It's like strength of our life. ඉතින් හැමෝම අම්මලාට විශ් එකක් කරලා අද සන්ඩේ දවසක් එන්ජොයි කරන්න. happy weekend. එතකොට next week එක හොඳට ගත කරන්න. and අනිවාර්යයෙන්ම මම දෙමළ වීඩියෝ එකක් කරනවා. ඒ වගේම මගේ HR videos වලට ඔයගොල්ලන්ගේ support එකත් love එකත් දෙන්න. මම Sri Lankan girl from Hyderabad. Thank you so much.